හරි වෙනද වගේම අදත් ඔයාලව ස්ටෙච් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Kingston data travel එකක් ගැන. ඔයාලට මේ data travel එක ඕනම ගානකට මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ GB 2ට, GB 8ට, GB 16ට, GB 32ට වගේම GB 64ටත් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ප්‍රදේශයවට තියෙන ඕනෑම ඉලෙක්ට්‍රොනික උපාංග මිලදී ගන්න පුළුවන් ඕනෑම වෙනස සැලකින් මෙම data travel එක මිලදී ගන්න පුළුවන්. මේක අපිට අලුත්ම ඉන්ටර්ෆේස් එකකින් දැක ගන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා ඒ අයිනේ තියෙන bell icon එක click කරලා අපිට subscribe එකක් දෙන්න අමතක කරන්න එපා. ඉතින් අපි යමු වීඩියෝ එකට. මේ තියෙන්නේ මම ගත්තු Kingston GB 64 data travel එක. ඔයාට මේක GB 8 2 16 32 වගේම 64 වගේම මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාට දැක ගන්න පුළුවන් මේ Kingston data travel එකේ අලුත්ම ඉන්ටර්ෆේස් එක. ඉතින් මේක මේ ඇතුළට යවන්නේ එළියට ගන්න ඒ වගේම අලුත්ම කේස් තියෙන එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේකට warranty card එකක් වගේම මම මේක මිලදී ගත්ත Sellex එකෙන් ඉඳලා මේක Sellex කියලා warranty card එක ගහලා තියෙනවා. ඉතින් අපි බලමු මේක කොයි වගේ එකක්ද කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම මේක කම්පියුටරේට ගහලා බලමු. ඉතින් ඔයාලා දන්නවා ඇති කම්පියුටරේ තියෙන USB port එකට මේ pin එක ගහන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ pin එක ගහන හැටි. හරි ඔයාලට පේනවා ඇති දැන් Kingston pen එක fix කරන්න ඒ වගේම මම continue without scanning කරන එක තිබුණා. ඔයාලට හදන්න පුළුවන් මේකේ තියෙන media files auto play වෙන විදියට ඒ වගේම play audio files play විදියට හදන්න පුළුවන්. ඊට මම මෙතන cut කරනවා. ඔයාලට පෙන්නනවා මෙතන මේක Kingston DTE කියලා. ඉතින් මම මේක rename කරලා තිබ්බේ. ඔයාලට පෙන්නනවා GB 64ක් වුණාට මේකේ 57යි දෙන්නේ ආසන්න 10 ගුණාකාරයක්ද මන් දන්නේ මේ ඒ විදිහට තමයි GB 64ක් දෙන්නේ කොහොම හරි මේකේ GB 57.6ක් තමයි උපරිම data ප්‍රමාණය ඒ වගේම මගේ දැන් ඉතුරු වෙලා තියෙනවා තව GB 49.2ක් ඉතින් ඔයාලට මේ විදිහට ඕනම එකක් දාගන්න පුළුවන් ඔයාලට දාන්න පුළුවන් උපරිම data ප්‍රමාණය තමයි GB 57.6ක් කියන්නේ ඉතින් හරි අද අපි වීඩියෝ එකෙන් සාකච්ඡා කරපු දේවල් අදට ඇති. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අදට සුබ දවසක්. ඊට කලින් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා ඒ අයිනේ තියෙන bell icon එක click කරලා අපිට sub එකක් දෙන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ YouTube channel එක අනිත් අයටත් share කරලා අනිත් අයටත් මේ වගේ වීඩියෝ බලන්න bell icon එක click කරන්නත් කියලා කියන්න. ඉතින් අපි ඊළඟ දවසෙන් හම්බෙමු. සුබ දවසක්.